අමුද්‍රව්‍ය දෙකක්ම විතරක් පාවිච්චි කරලා රසම රස බිස්කට් පුඩින් එකක් හදමුද? මේක හදන්න හරිම ලේසි. ඔයාට ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකක්ම විතරයි ඕන කරන්නේ. ඒ වගේම තමයි oven කරන්නේ, ස්ටීම් කරන්නේ. මේ කිසිම දෙයක් කරන්න ඕන කරන්නේ ටක් කාලා හදා ගන්න පුළුවන් හරිම ලේසි. ඒ වගේම තමයි හරිම රසයි මේක. අපල මේ රසවත් බිස්කට් පුඩින් එක ලෑස්ති කරගන්නේ කොහොමද කියලා. අපිට ඕන කරනවා ග්‍රෑම් 400 චොකලට් බිස්කට් පැකට් එකක්. මේ පැකට් එකක් රුපියල් 450ක් වගේ වෙනවා. ඊට අමතරව අපිට ඕන කරනවා කිරි මිලිලීටර් 350ක්. ඔයාට පිටි කිරි ගන්නත් පුළුවන්, ෆ්‍රෙෂ් මිල්ක් ගන්නත් පුළුවන්. දැන් ඔයා මේ බිස්කට් වලින් හරියටම බිස්කට් 6ක් අයින් කරගන්න. මෙන්න මේ විදියට. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඊටු බිස්කට් වල මෙන්න මේ වගේ ඇතුළේ තියෙන ක්‍රීම් එක හෝරලා වෙනම තැනකින් තියාගන්න. මෙන්න මේ විදියට. ඔක්කොම බිස්කට් වල ඇතුළේ තියෙන ක්‍රීම් එක අපි අයින් කරගමු. බිස්කට් ටික කඩා ගන්න නැතුව මේක මේ විදිහටම කරගන්න. ඔය විදිහට ඔයා ක්‍රීම් එකයි බිස්කට් එකයි වෙන් කරගත්තට පස්සේ ලිපේ තියන්න පුළුවන් භාජනයකට අර අපි කලින් වෙන් කරගත්ත බිස්කට් 6 දාගන්න. ඊට පස්සේ ඒකටම අර අපි සුරලා අයින් කරගත්ත ක්‍රීම් එකක් දාගන්න. දැන් ඔයා ගත්ත කිරි එකෙන් අපි කිරි මිලිලීටර් 350ක් ගත්තා. ඒකෙන් කිරි මිලිලීටර් 100ක් ඉතුරු කරලා ඉතුරු ඔක්කොම ටික මෙන්න මේ භාජනයට අපි දාගමු. ඉතුරු කිරි මිලිලීටර් 250ම භාජනයට දාගන්න. දැන් අපි බිස්කට් ටික හොඳට දිය වෙනකම් මෙන්න මේ විදිහට කලවම් කරමු. හොඳින් කලවම් කරලා තමයි අපි මේක ලිපේ තියාගන්නේ. ඉතින් මෙතනදී කියන්න ඕනේ ගොඩක් පැන් රස කන කෙනෙක් නම් ඔයා මෙතනදී සීනි මේසෙන් දෙකක් විතර දාගන්න. දැන් අපි මෙන්න මේ වගේ හොඳට කලවම් කරලා හොඳින් දිය වුණාට පස්සේ මේ භාජනේ ලිපේ තියාගමු. ලිපේ තියාගෙනදී ගින්දර අඩුවෙන් තියාගෙන හොඳට මෙන්න මේ වගේ අපි කලවම් කරගමු. මේ මිශ්‍රණය ඉක්මනින් උකු ගතියට එනවා. ඒ නිසා ගින්දර වැඩි කරගන්න එපා. මෙන්න මේ වගේ හොඳට කලවම් කරගන්න. ඉතින් මෙන්න මේ වගේ හොඳට උකු ගතියට ආවට පස්සේ ඔයා ලිප වහගන්න. මෙන්න මේ වගේ ගානට එන්න ඕනේ. දැන් අපි ඒක චුට්ටක් පැත්තකින් තියාගමු. මේ තියෙන ඉතුරු කිරි මිලිලීටර් 100 එකක් වෙනම භාජනයකට දාගමු. ඊට පස්සේ අපිට ඕන කරනවා මේ චොකලට් පුඩින් එක හදාගන්න ට්‍රේ එකක්. ඔයා ගන්න ඕනම ට්‍රේ එකට පාච්මන්ට් පේපර් එකක් හරි තෙල් කොලයක් හරි දාලා ලෑස්ති කරගන්න. දැන් ඔයාට කරන්න තියෙන්නේ අර අපි අයින් කරගත්ත බිස්කට් වලින් මෙන්න මේ වගේ එකක් අරගෙන කිරි එකේ පොඟවලා මෙන්න මේ වගේ ඔයා ගන්න ට්‍රේ එකේ තියාගන්න. ගොඩාක් බිස්කට් එක පොඟවන්න යන්න එපා. සාමාන්‍යයට පොඟවලා මෙන්න මේ විදිහට අපි හදාගමු. දැන් මේ වගේ බිස්කට් ටික හදාගත්තට පස්සේ ඊළඟට ඔයාට කරන්න තියෙන අර අපි හදාගත්ත ක්‍රීම් මිශ්‍රණය මෙන්න මේ විදිහට හොඳට තට්ටුවක් විදිහට ගා ගන්න. මෙන්න මේ වගේ තට්ටුවක් විදිහට හොඳට ඔයා හදාගෙන ගා ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් නැවතත් බිස්කට් ටික පොඟවලා ඒ තට්ටුව උඩින් නැවත මෙන්න මේ විදිහට අතුර ගන්න. මෙන්න මේ විදිහට අපි හදාගමු. ඉතින් ඔය විදිහට තමයි කරන්න තියෙන්නේ බිස්කට් තට්ටුවකුයි ඊළඟට ක්‍රීම් එකෙන් තට්ටුවකුයි දාලා මේක හදාගන්න තියෙන්නේ. ඉතින් ඔය විදිහට අපි ලස්සනට හදාගමු. බිස්කට් ටික ඉවරනකම් ඔයාලට ලස්සනට මේක කරගන්න පුළුවන්. ඊට පස්සේ අන්තිමටම මේක ක්‍රීම් එක මදි වෙන්නේ නැහැ. අන්තිමටම ඔයාලට පුළුවන් ක්‍රීම් ටික මෙන්න මේ විදිහට උඩින් ගා ගන්න. ඉතින් ඔයා ළඟ තියෙනවා නම් මේකට කජු ටිකක් කැමති දෙයක් දාලා තවත් රසවත් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ ලස්සනට හදාගත්තට පස්සේ ඔයා මේක හොඳින් සෙට් වෙන්න ශීතකනේ සාමාන්‍ය කොටස තියාගන්න. මේක හොඳින් සෙට් වෙන්න පැය දෙකක් වගේ යනවා. ඉතින් මම මේක හැදුවේ රෑ. දැන් මම මේ උදේ අරගෙන ආවා. දැන් මේ හොඳට සෙට් වෙලා තියෙනවා. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට පරිස්සමෙන් එළියට අරගන්න. ඉතින් ඔන්න මේක ඇත්තටම හරිම රසයි. ලේසියෙන් ඔයාලට හදා ගන්න පුළුවන්. දැකම ඔයාලට පේනවා ඇති හරිම රසවත්. මේ බිස්කට් පුඩින් එක නම් හරිම රසයි. හදන්නත් හරිම ලේසි නිසා තමයි ඔන්න ඔයගලන්ට මේ වීඩියෝ එක අරගෙන ආවේ. එහෙනම් ඔන්න හැදුවට පස්සේ කොහොමද කියන අමතක කරන්න එපා. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දෙන්න. මගේ වීඩියෝ එක නරඹුවාට බොහොම ස්තුතියි.